ඔබ දන්නවද 2016 ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළ කරපු වාර්තාවලට අනුව ලෝකය පුරා 2016 වර්ෂය තුල මැරුණු පුද්ගලයින්ගෙන් 23%ක් මරණයට පත් වෙලා තියෙන්නේ පාරිසරික අවදානම් සාධක නිසා ඇති වුණා වූ ලෙඩ රෝග සහ අනතුරු වලින්. එතකොට මේ වාර්තාවෙම තවදුරටත් දැක්වෙනවා නවම්බර වලින් ගත්තොත් මුළු ලෝකය පුරාම මිලියන 12.6ක් මැරිලා තියෙනවා පාරිසරික අවදානම් සාධක නිසා ඇතිවෙච්ච ලෙඩ රෝග සහ අනතුරු වලින්. මේ තත්ත්වය වඩාත්ම බරපතල විදියට තියෙන්නේ ආසියානු මහද්වීපයේ. එතකොට අපි මං හිතන්නේ විශේෂයෙන්ම පරිසරය කියන එකේ වැදගත්කම දැන ගැනීම ඉතාමත් අවශ්‍යයි. මොකද පරිසරය කියන්නේ අපේ සෞඛ්‍ය තීරණය කරන ප්‍රධානතම සාධකයක් නිසා. විශේෂයෙන්ම ඔබ අහලා ඇති විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. නැත්නම් අපි ඒකට කියනවා e-waste. එතකොට මේ ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් අපද්‍රව්‍ය කියන එක අපිට වැදගත්යි. අපි ඉන්නේ බොහෝම තාක්ෂණ වශයෙන් දියුණු වෙන සමාජයක සහ සෑම ජන කොට්ටාශයක් මේ ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රිකල් උපකරණ කියන ඒවා විශාල වශයෙන් භාවිතා කරනවා. සරල උදාහරණයක් කිව්වොත් එහෙම මොබයිල් ෆෝන්ස් කීයක් තියෙනවද? අපේ ජනගහනය මම හිතන්නේ මිලියන 22ක්. නමුත් මම දන්නවා සම්බන්ධතා මොබයිල් ෆෝන්ස් වල ඊට වැඩිය තියෙනවා සහ මේවා කොච්චර එකතු වෙනවද කියන එක පරිසරයට. එතකොට විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන්නේ මොබයිල් ෆෝන්ස් විතරක් නෙමෙයි. සියලුම ආකාරයේ ටොයිස්, ඒ කියන්නේ බැටරි වලින් වැඩ කරන ශීතකරණ, ලැප්ටොප් සහ අනිකුත් සියලුම ආකාරයේ උපකරණ වලට සහ ඒවා පාවිච්චි කරන්න බැරි වුණාට පස්සේ අනිවාර්යයෙන් මේවා කසල බවට පත් වෙනවා. හැබැයි දැන් මේ කසල කොහොමද බැහැර කරන්නේ? මේ කසල අපි දන්න විදියට ලෝකයේ පුරාම සහ ලංකාව තුල ප්‍රධාන වශයෙන් මේ දේවල් පුලුස්සනවා. පුලුස්සන්නේ ඇයි? ඒකෙන් අපිට නිස්සාරණය කරගන්න පුළුවන් තඹ වගේ ඊ타මත්ම වටිනා ලෝහ වර්ග. එතකොට අවිධිමත් ආර්ථිකයේ මේක ගෙවල් මට්ටමින් පුලුස්සනවා. එතකොට මේ ගෙවල් තුල ගැබිනි කාන්තාවෝ ඉන්න පුළුවන්, අපේ දරුවෝ ඉන්නවා. සහ මේකෙන් විශාල වායු දූෂණයක් සිද්ධ වෙනවා. e-waste වල තියෙනවා ප්ලාස්ටික්. එතකොට ප්ලාස්ටික් අඩු උෂ්ණත්වය කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 1100ට අඩු උෂ්ණත්වයේදී පිලිස්සුනහම අර ඉතාසියුම් අංශය යනවා. ඊටත් අමතරව ඩයොක්සින්, ෆියුරෑන් වගේ ප්‍රබල පිළිකාකාරක නිකුත් වෙනවා. එතකොට ඒ පිළිකාකාරක ආග්‍රහණය වුණාට පස්සේ අනිවාර්යෙන්ම පෙනහළු පිළිකා ඇතුළු සමහර අනිත් පිළිකාවල අවදානම වැඩි වෙනවා. මේකෙත් වැඩි බලපෑමක් තියෙන්නේ දරුවන්ට සහ ගර්භණී මාතාවන්ට වගේ බොහොම sensitive populations වලට. එතකොට ඊළඟ ක්‍රමවේදය තමයි මේ දේවල් පොළවට දානවා. බැටරි ගත්තොත් ගොඩක් ගෙවල් වල මොකද්ද වෙන්නේ? සාමාන්‍යයෙන් අපි කරන්නේ ඔක විසිකරන. ඒ විසිකිරීම නිසා අත්‍යවශ්‍යයෙන්ම අපේ පස දූෂණය වෙනවා. ඒත් එක්කම අපේ ජලය දූෂණය වෙනවා. මොකද මේ කියන විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල සංයුතිය බැලුවොත් එහෙම මේකේ තියෙනවා මිනිස් සිරුරට ඉතා අහිතකර බැර ලෝහ. විශේෂයෙන්ම lead, ඊයම්, මර්කරි, රසදිය සහ කැඩ්මියම්. මට සියලුම දේම කියන්න අවස්ථාවක් නැහැ. නමුත් විශේෂයෙන්ම මේ වගේ උග්‍ර විස බැරලෝහ තියෙන. lead සහ මර්කරි නැත්නම් ඊයම් සහ රසදිය කියන්නේ ස්නායු පද්ධතියට බලපාන උග්‍ර විෂකාරක. එතකොට ඔබට තේරෙනවා ඇති මේවා බිමට විසිකරාට පස්සේ ජලය දූෂණය වුණාට පස්සේ අපි ඒවා කාටවත් ජලය නැතුව ජීවත් වෙන්න බෑ. ඊට අමතරව පස දූෂණය වෙනවා කියන්නේ ආහාර තුලින් නැවතත් අපිට ඒවා අනුභව කිරීම තුලින් අපේ සිරුරට ඇතුල් වෙනවා. එතකොට මේ වගේ සෞඛ්‍ය ගැටලු ගත්තාම විශේෂයෙන්ම ඊයම් වගේ ගත්තාම ඔබ දන්නවද ළමයින්ගේ IQ මට්ටම අඩු කරන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒකත් එක්කම තමයි ඇත්තම කියනවා නම් ඔය පෙට්‍රල් වල ලෙඩ් මට්ටම සෑහෙන්න අඩු කරේ. පේන්ට් වලට ලෙඩ් මට්ටම අඩු කරේ. මේ සියලු දේවල් කරේ මේකෙන් ඇතිවෙන භයානක සෞඛ්‍ය ගැටලු හින්දා. ඒත් එක්කම දරුවන්ට එක විදිහකට ඉන්න බෑ. අපි ඒකට කියනවා attention deficit disorders. ඒ වගේ දේවල්. ඒත් එක්කම උසස් අධ්‍යාපනය සඳහා ඒගොල්ලන්ට ඒ හැකියාව අඩු වෙන බවත් පර්යේෂණ වලින් පෙන්නලා තියෙනවා. ඒත් එක්කම මේ ඊයම් කියන එක වකුගඩු රෝග හැදීමේ අවදානම වැඩි වෙන බවත් අපි දන්නා දෙයක්. ඊටත් අමතරව ගත්තාම කැඩ්මියම් කියන්නේ පිළිකාකාරකයක්. එතකොට පස තුල ජලය තුල මේවා එක්රැස් වුණාට පස්සේ වතුර බීම තුලින් සහ කෑම තුලින් මේවා ඇඟට
එකතු කරගන්න. එතකොට ඔබට තේරෙනවා ඇති. තව දුරටත් පිළිකා අවදානම වැඩිවීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. තව දෙයක් ගත්තොත් මේ ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රික් උපකරණ සඳහා විශේෂයෙන්ම භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා PBDE polybrominated diphenyl ether. එතකොට මේවට අපි කියනවා flame retardants. ඒ කියන්නේ දැන් මේ ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චියේදී ගිනි ගන්න පුළුවන්. එතකොට ඒක ඉතාමත් නරක දෙයක්. ඒක හින්දා සාමාන්‍යයෙන් මේ වගේ මේ සෑම මතු පිටකටම ගිනි ගන්නා බව අඩු කරන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එතකොට අපි දන්නා කාරණයක් තමයි මේ PBD කියන්නේ endocrine disrupt එකක්. ඒ කියන්නේ අපේ හෝමෝන පද්ධතිය බිඳ හෙලන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක්. එතකොට ඔබ නිකන් හිතන්න මේවා අක්‍රමවත් ලෙස බැහැර කෙරුවාම මේ සියලුම දේ පසට ජලයට සහ පරිසරයට එකතු වෙනවා. එතකොට අපි නිකම් බැලුවොත් එහෙම හෝමෝන පද්ධතිය බිඳ හෙලන්න පුළුවන් රසායනික ද්‍රව්‍යවල තියෙන අවදානම ලෝකේ පුරා විද්‍යාඥයෝ නිරන්තර පරීක්ෂණ කර මේ පිළිබඳව හොයනවා. විශේෂයෙන්ම මේකේ හැකියාවක් තියෙනවා. සමහර පිළිකා වර්ග තියෙනවා හෝමෝන පද්ධතිය ආශ්‍රිත. පියයුරු පිළිකා, වෘෂණ කෝෂවල පිළිකා, ඒත් එක්කම මොළයේ පිළිකා, සෑදීමේ අවදානම වැඩි කරනවා මේ කියන රසායනික ද්‍රව්‍ය අපේ ශරීරගත වුණාට පස්සේ. ඊටත් අමතරව ගත්තොත් ගැහැණු දරුවෝ ඉක්මනට වැඩි වියපත් වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා precocious puberty. ඒ කියන්නේ endocrine disruptors කියලා කියන්නේ බොහොම භයානක වර්ගයේ රසායනික ද්‍රව්‍ය. ඊටත් අමතරව සමහර පර්යේෂණ වලින් පෙන්නලා තියෙනවා පිරිමි අයගේ ප්‍රජනක ශක්තිය බෙහෙවින් අඩු කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පිරිමි අයට තාත්ත ලැබීමේ හැකියාව අඩු කරන්න පුළුවන් කියලා මේ කියන හෝමෝන පද්ධතිය බිඳ හෙලන මේ අපි කතා කරන endocrine disruptors වලට. එතකොට තේරුම් ගන්න පුළුවන් e-waste කියන එක අක්‍රමවත්ව බැහැර කිරීමේ තියෙන විශේෂයෙන්ම සෞඛ්‍ය ගැටලු. මම මේ කතා කරේ බොහොම පොඩ්ඩක් ගැන පමණයි. ඉතින් ඔබට තේරෙනවද මේ ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් අපද්‍රව්‍ය අපි අත්‍යවශ්‍යයෙන්ම කළමනාකරණය කළ යුතුයි. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය ගිවිසුම්ගත වුණා ඒ කසල එකතු කිරීමේ වැඩ පිළිවෙලක් සඳහා. මං හිතනවා මේ පණිවිඩ මිනිස්සු අතරට ගෙන යාමේ වැදගත්. මොකද මේ කියන විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරියට කළමනාකරණය නොකිරීමේ වැඩියෙන්ම අවදානමක් තියෙන්නේ අපේ දරුවන්ට. සියලුම දේ කරන්නේ අපේ දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන්නේ. මම හිතන්නේ අපිට විශේෂ වගකීමක් තියෙනවා මේ වගේ උපද්‍රවකාරී අතිශය විෂ කසල හරියට කළමනාකරණය කිරීම සඳහා සම්පූර්ණ දායකත්වය ලබා දීම සඳහා